මේක ඇත්තටම ගොඩක් දෙනෙක්ට තියෙන හිතට වද දෙන ප්‍රශ්නයක්. මායිම් තාප්ප ප්‍රශ්න. හිතන්නකෝ අසල්වැසියා එයාගේ පැත්ත ලස්සනට කපරාරු කරලා තියෙනවා. හැබැයි අපේ පැත්ත තාමත් ගඩොළු පේනවා කැතට තියෙනවා. ඉතින් අපේම සල්ලි වියදම් කරලා අපේ පැත්ත ලස්සන කරගන්න බැරිද? අද අපි මේකේ නීතිමය පැත්ත හරියටම මොකද කියලා පැහැදිලි කරගමු. හරි. එහෙනම් අපි කෙලින්ම ප්‍රශ්නෙට බහිමු. මෙන්න මේ වගේ අවස්ථාවක් ගැන හිතන්න. අසල්වැසියා එයාගේම වියදමින් සම්පූර්ණයෙන්ම එයාගේම ඉඩමේ මායිම් තාපයක් බැඳලා එයාගේ පැත්ත විතරක් කපරාරු කරලා තියෙනවා. අපේ පැත්ත තාමත් ගඩොල් පේන තත්ත්වේ තියෙන්නේ. දැන් අපිට පුළුවන්ද අපේම වියදමින් අපේ පැත්තට තියෙන තාප කොටස කපරාරු කරගන්න? මේක තමයි අද අපි විසඳ ගන්න යන ගැටලුව. හැබැයි ඉතින් මේකට නීතිය දෙන උත්තරේ නම් අපි සාමාන්‍යයෙන් හිතන එකට වඩා ගොඩක් වෙනස්. ඇත්තටම නීතියේ මේ දිහා බලන විදිය ඇහුවම පුදුම හිතෙන්නත් ඉඩ තියෙනවා. මොකද ඒක අපේ සාමාන්‍ය තර්කයට ටිකක් පටහන්නේ. දැන් බලන්න මේ පරස්පරය. අපේ හිතට එන සාමාන්‍ය අදහස තමයි මේක මගේ පැත්තනේ. මගේ සල්ලි වලින් කරන්නේ. ඉතින් ඒක කපරාරු කරන්න මට අයිතියක් තියන්න එපයි කියන එක. ඒත් නීතිය කියන්නේ මොකද්ද? නීතිය කියන්නේ නෑ ඒ තාප්පෙට අත තියන්නවත් කිසිම නීති අනුකූල අයිතියක් නෑ. එහෙම කළොත් පොලිසියට පවා මැදිහත් වෙන්න වෙනවා කියලා. ඉතින් ඇයි එහෙම වෙන්නේ? ඒකට හේතුව තමයි අපේ නීතියේ තියෙන ඩොමිනියම් එහෙම නැත්නම් පරම අයිතිය කියන සංකල්පය. සරලවම කිව්වොත් ශ්‍රී ලංකාවේ රෝම ලන්දේසි නීතියට අනුව තාප්පයක් සම්පූර්ණයෙන්ම අසල්වැසියාගේ ඉඩමේ තමයි ගොඩනගලා තියෙන්නේ කියමුකෝ. එනනම් මේ සම්පූර්ණ තාප්පයම පරම අයිතිය, ඒ කියන්නේ ඇබ්සලියුට් ඕනර්ෂිප් එක තියෙන්නේ ඔහුට. මේකදී වැදගත්ම දේ තමයි අපේ පැත්තට හැරිලා තියෙන මතු පිට පවා නීති අනුකූලව අයිති වෙන්නේ අන්න ඒ අසල්වැසියාටම තමයි. මේක නිකන් සුළු දෙයක් කියලා හිතන්න එපා. නීතියේ හැටියට අපි එහෙම අවසර නැතුව තාප්පෙට අත තිබ්බොත් ඒක අනවසරයෙන් නැතුල් වීමක්. එහෙම නැත්නම් ට්‍රෙස්පාසින් ඒ වගේම දේපල හානි කිරීමක් විදිහට සලකන්න පුළුවන්. ඉතින් හිතන්නකෝ අයිතිකාරයා පැමිණිල්ලක් දැම්මොත් ප්‍රාථමික අධිකරණ පනත යටතේ පොලිසියට බලය තියලා සාමයක් කඩවීමක් වළක්වන්න කියලා එවිත් ඒ වැඩේ නවත්වන්න. හරි. එහෙනම් මේකට නීතියානුකූල සාමකාමී විසඳුම මොකද්ද? අපි බලමු කිසිම ප්‍රශ්නයක් නැතුව මේක හරියට කරගන්නේ කොහොමද කියලා. මෙතනදී මතක තියාගන්න ඕන වැදගත්ම දේ තමයි නීතිය පස්සේ දුවනවට වඩා හොඳම දේ සාකච්ඡාව. බලන්න මේ පියවර කොච්චර සරලද කියලා. පළවෙනිය තමයි අසල්වැසියා එක්ක සුහදව කතා කරන්න. සමහර වෙලා හොඳ තේ එකක් බොන ගමන් මේ වගේ ප්‍රශ්න ඕනතරම් විසඳ ගන්න පුළුවන්. දෙවනුව මේකෙන් දෙගොල්ලන්ටම තියෙන වාසිය පැහැදිලි කරන්න. මෙහෙම කියන්න පුළුවන්. මම මගේ වියදමින් මේ පැත්ත කපරාරු කරලා දෙන්නම්. එතකොට ඔයාගේ ගඩොල් ටිකත් අව්වෙන් වැස්සෙන් ආරක්ෂා වෙනවනේ කියලා. තුන්වෙනි පියවර තමයි වැදගත්ම දේ. අනාගතයේ කිසිම මතභේදයක් ඇති නොවෙන්න පුළුවන් නම් සරල ලිඛිත අවසරයක් ඉල්ලා ගන්න එක. ඇත්තටම බලන් ගියාම මේ වගේ ආරවුල් වලින් 99%ක්ම විසඳ ගන්න පුළුවන් වෙන්නේ හරිම සරල සාමකාමී ඉල්ලීමක් කරහා. නීති මාර්ගයට යන්න කලින් හොඳ හිතින් කතා කරන එකෙන් සල්ලි වගේම ලොකු මානසික පීඩනයක්වත් නැති කරගන්න පුළුවන්. හරි. එතකොට මෙහෙම ප්‍රශ්නයක් එනවා. අපි කතා කළා. ඒත් අසල්වැසියා කෙලින්ම කිව්වා බෑ මගේ තාප්පෙට අත තියන දෙන්න බෑ කියලා. එතකොට මොකද කරන්නේ? බලාපොරොත්තු අතාරින්න ඕනේ නැහැ. ඒකටත් නීතියානුකූල විකල්ප තියෙනවා. වැදගත්ම දේ තමයි අසල්වැසියා අකමැති නම් බලහත්කාරයෙන් වැඩේ කරන්න යන්න එපා. ඒ වෙනුවට අර තාප්පෙට කිසිම හානියක් නොකර අතවත් නොතියා අපේම ඉඩම ඇතුලේ කරගන්න පුරුවන් දේවල් කීපයක් තියෙනවා. එකක් තමයි අපේ ඉඩම ඇතුලෙන් තාප්පය වැහෙන්න ඩුරන්ටා වගේ උසට වැවෙන ගස් වැටක් හිටවන එක. තව දෙයක් අපේ ඉඩමේ අර තාප්පෙට අංගලම් දෙකක් මෙහායින් උණලී හරි PVC වගේ දෙයකින් වෙනම තිරයක් වගේ හදාගන්න පුරුවන්. තුන්වෙනි විකල්පය ටිකක් ඉඩකඩ තියෙනවා නම් අනිත් තාප්පෙට පොඩි වායු පරතරයක් තියලා අපේ පැත්තෙන් තුනී භාග ගඩොලින් ස්කින් වෝල් එකක් ඒ කියන්නේ අමතර ආවරණ බිත්තියක් බඳින්නත් පුළුවන්. හැබැයි මෙතන තියෙන රන් රීතිය තමයි මේක. මේ කියපු හැම විසඳුමක්ම එකක්වත් අර මායිම් මිර පහු කරන්න බෑ. හැමදේම කරන්න ඕනේ සම්පූර්ණම අපේම ඉඩම ඇතුලේ. හරි අපි දැන් නීතිමය කාරණාවලින් පොඩ්ඩක් ඈත් වෙලා මේකේ ලොකු චිත්‍රය දිහා බලමු. මොකද මේ තාප ප්‍රශ්නේදී නීතියටත් වඩා වැදගත් දෙයක් තියෙනවා. මේ කියමන හොඳට මතක තියාගන්න. හොඳ අසල්වැසි සම්බන්ධතාවයක් කියන්නේ කෝටි ගණනක් වටිනා දේපලවත්කමක්. ඒක පොඩි සිමෙන්ති බාල්දියක් නිසා නැති කරගන්න එපා. ඇත්තටම කපරාරු කරන්න කලින් එක වචනයක් අහන එක අපේ සාක්කුවට වගේව අපේ මනසේ සාමයටත් මිල කරන්න බැරි තරම් වටිනවා.
ඉතින් අවසාන වශයෙන් මේක ටිකක් හිතාන ඉතුරු කරන ප්‍රශ්නයක්. තමන්ගේ දේපල සම්බන්ධ නීතිමය අයිතීන් විතරක්මද වැදගත්? එහෙම නැත්නම් අසල්වැසියෙක් එක්ක තියෙන හොඳ හිත, තමන්ගේ මනසේ සාමය කියන දේවල් කොයිතරම් වටිනවද? මේ දෙක සමබර කරගන්නේ කොහොමද? අවසාන වශයෙන් වැදගත් දෙයක් මතක් කරන්න ඕන මේ තොරතුරු සාමාන්‍ය දැනුවත් කිරීම සඳහා පමණයි. මේක නීති උපදෙසක් විදියක සලකන්න එපා. යම්කිසි බරපතල ආරවුලක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම නීතිඥවරයෙකුගෙන් හෝ ප්‍රදේශීය පොලිසියේ සිවිල් අංශයෙන් නිවැරදි උපදෙස් ලබා ගන්න එක තමයි කළ යුතුම දේ.